මචන් දැන් වෙලාව දවල් 12යි. අපි ඉන්නවනම් දාඩිය දාගෙන බත් එක කන වෙලාව. හැබැයි මෙහෙ තාම රෑ. හිරු නෑ, එලියක් නෑ, පාරේ ලයිට් විතරයි. මේ ස්වාල්බාඩ් මචන් නෝර්වේ වල කෙළවරේ තියෙන නගරයක්. මෙහෙ මාස 4ක් දවල් එන්නේම නෑ. අද අපි බලමු මේ මාස 4 මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. වැඩේ භයානකයි. හැබැයි පට්ට ඉන්ටරෙස්ටිං. ඉස්සෙල්ලම කියන්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා. හරි සරලයි. උඹ දන්නවනේ අපේ පෘථිවිය ඉර වටේ කැරකෙන ගමන් ටිකක් ඇලවෙලා කැරකෙන්නේ කියලා. ඉතින් ශීත කාලයට උතුරු පැත්තේ ඉරෙන් අහකට හැරෙනවා. ස්වාල්බාඩ් තියෙන්නේ උතුරු ද්‍රවයට කිට්ටුව. ඒ කියන්නේ ලෝකේ උඩම තියෙන නගරවලින් එකක්. ඉතින් නොවැම්බර් 11 ඉඳන් ජනවාරි 30 වෙනකන් දවස් 84ක්. ඒ කියන්නේ මාස 3කට කිට්ටු වෙන්න හිරු පායන්නේ නැහැ. උන් කියනවා ඒකට පෝලා නයිට් කියලා. හිතපන්කෝ මචන් උඹ නැගිටිනකොටත් රෑ, ඔෆිස් යනකොටත් රෑ, ගෙදර එනකොටත් රෑ. පිස්සු හැදෙනවනේ. හරි දැන් බලමුකෝ මෙහෙ උන් දවස ගෙවන්නේ කොහොමද කියලා. උදේ නැගිට්ටම අලාම් එක ගහන්නේ නෑ බන්. බොඩි ක්ලොක් එකටම පිස්සු. හිරු එළිය නැති නිසා ඇඟ දන්නේ නෑ දැන් රෑද දවල්ද කියලා. ඉතින් උන් විශේෂ ලයිට් ලැම්ප් පාවිච්චි කරනවා. කෘතිම හිරු එළිය නැත්තම් නිදිමර ගාතේ ඉන්න වෙන්නේ. ස්කූල් වැඩට යනවා. මේක තමයි මරුම සීන් එක. පොඩි උන් ස්කූල් යන්නේ නළලේ ලයිට් ගහගෙන. මිනිහා ගණන් හදන්නේ හෙඩ් ටෝච් එක ගහන්. පාරවල් දිහා බැලුවමත් දුවේටත් කාවල ලයිට්ස් දාගෙන යන්නේ. 24/7ම රෑ වගේ. ගෙදරින් එළියට බහිනවා. මචන් මෙහෙ ගෙදරින් එළියට බහිද්දි ෆෝන් කීස් වොලට් අරන් මදි තුවක්කුවකුත් අරන් යන්න ඕන. ඇයි දන්නවද? සුදු වලස්සු ඉන්නවා. නගරෙටම එනවා කෑම හොයාගෙන. නීතියෙම කියලා තියෙනවා ගෙදරින් එළියට යන හැමෝම තුවක්කු ට්‍රේනින් අරන් යන්න ඕන කියලා. උඹට හිතා ගන්න පුළුවන්ද? අපි මෙහෙ බල්ලොන්ඩ බය යනවා. උන් යන්නේ වලස්සුන්ඩ බයි. කඩේ යනවා. කඩවල් නම් අරිනවා ඉතින්. හැබැයි ක්‍රිස්මස් ලයිට්ස් වගේ එල්ලලා නැත්තම් ડિප්‍රෙෂන් හැදෙනවලු. මිනිස්සු ජොලි කරන්න පාටි දානවා, ජිම් යනවා. නැත්තම් පිස්සු හැදෙනවනේ මාස 4ක අඳුරේ ඉඳලා. මචන් මෙතන තියෙන ලොකුම ගේම සීතල නෙවෙයි අඳුර. හිරු එළිය නැති වුණාම අපේ ඇඟට විටමින් D හම්බෙන්නේ නැහැ. එතකොට ස්ලීප් හෝමෝන් එකයි හැපි හෝමෝන් එකයි අවුල් යනවා. ඉතින් ගොඩක් අයට පෝලා නයිට් ડિප්‍රෙෂන් කියලා එකක් හැදෙනවා. නිකන් මලානික ගතියක්, නිදිමත, කේන්ති යනවා. ඒකයි උන් ડોක්ටර් ළඟට ගිහින් විටමින් D බොන්නේ, ලයිට් තෙරපි කරනවා. සමහරු මාස 4ටම වෙන රටකට යනවා හිරු එළිය හොයාගෙන. උඹ හිතපන්කෝ මාස 4ක් දවල් නොදක ඉන්නවා කියන්නේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එකෙන් ජීවත් වෙනවා වගේ වැඩක්. ඒත් මිනිස්සු පුරුදු වෙලා බන්න. උන්ට ඒක සාමාන්‍ය දෙයක්. අපිට තමයි ෂොක් එක. හැබැයි මචන් හැම දෙයකටම අනිත් පැත්තකුත් තියෙනවානේ. මාස 4ක් අඳුර නම් තව මාස 4ක් තනිකරම දවල්. මිඩ්නයිට් සන් කියන්නේ ඒකට. රෑ 12ටත් හිරු මුදුන් වෙලා කර්ටන්ස් වහලා තමයි නිදාගන්නේ. අනික මේ කාලෙට තමයි ලෝකේ ලස්සනම නොදර්න් ලයිට්ස් එහෙමත් නැත්නම් ඕරෝරා පේන්නේ. රෑ අහසේ කොළ දම් නිල් පාටින් නටනවා. බලන්නම වටිනවා. ඒකයි මිනිස්සු මේ දුක විඳගෙනත් මෙහෙ ඉන්නේ. ඇඩ්වෙන්චර් එකට සල්ලි වලට පාදුවේ ඉන්න. අනික මේ තමයි ලෝකේ ඩූම්ස්ඩේ වෝල්ට් එක තියෙන්නේ. ලෝකේ විනාශ වුණත් ආයේ වවන්න හැම බීජයක්ම අරන් හංගලා තියෙන තැන. රටම ෆ්‍රීස් එකක් වගේනේ. ඉතින් මචන් දැන් කියපන්කෝ අවංකවම. උඹට පුළුවන් ද මාස 4ක් හිරු නොදක 24/7ම රෑ වගේ තැනක ජීවත් වෙන්න? ෆෝන් එකේ බැටරි බහිනවා වගේ ඇඟේ බැටරි බහින සීන් එකක් තමයි මේක. මට නම් බෑ බන්. දවස් 2ක් වැස්සොත් මටත් එපා වෙනවා. මාස 4ක් කිව්වම අම්මෝ. හැබැයි උන් ජීවත් වෙනවා අපිට වඩා සතුටින්. ඒකයි මේ ලෝකේ නොදුටු ලෝකයේ වෙන්නේ. අපි හිතන විදියට නෙවෙයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් මචන් මේ ස්වාල්බාඩ් කතාව ඔබට මොකද හිතුනේ? පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා කියපන්කෝ උඹ මාස 4ක් ඉන්නවද නැද්ද කියලා. තව මේ වගේ නොදුටු ලෝකයේ අමුතුම තැන් ගැන දැනගන්න සබ් කරලා බෙල් එකත් ගහපන්. එහෙනම් මම ගියා. නොදුටු ලෝකෙන් ආපහු හමු වෙමු.